Hi guys, welcome to my channel. ඔයාලත් එකතු වෙන්න එහෙනම් දවස් දෙකක ට්‍රිප් එකක් යන්න. අනිවාර්යෙන්ම අවසාන වෙනකම් වීඩියෝ එක බලන්න. ඔන්න බලන්න අපිත් එක්ක ආපු අනිත් සමාජිකයා කවුද කියලා. මිමිචාන් නම් මාර දඟමල්ලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු මිමිචාන්ගේ දඟ වැඩ කොහොමද කියලා. ඔන්න ඔය ඉන්නේ නඩේකුරා. ඉතින් මෙයා තමයි අපේ ට්‍රිප් එක ප්ලෑන් කරේ. highly recommend කරනවා ඔයාලටත් අවශ්‍ය නම් කස්තුරිසන්ව අමතන්න. ඔන්න ඉතින් මේ වෙලාවේ තමයි අපේ නංගි පළවෙනි පාට හිම අල්ලන්නේ. එයාට නම් ඉතින් හරිම විනෝදයි වගේ. ඔන්න ඉන්න මිමිචාන්. මිමිචාන් ඇවිල්ලා හරිම දඟමල්ලා. ඉතින් ඉස්සරහට යාගේ තව දඟ වැඩ පෙන්නන්නම්කෝ. ඉතින් බලන්නකෝ ගම් ඉවුරට හිම වැටලා තියෙද්දි කොච්චර ලස්සනද කියලා. ඉතින් අද මේ වීඩියෝ එක පුරාවටම ඔයාලට බලන්න තියෙන්නේ හිමම තමයි. ඉතින් ඉස්සරහට බලාගෙන යමු. ඔන්න ඉතින් දැන් නම් ඉස්සරහට යන්න හිම වැටලා තියෙනවා වැඩි. ඒ හින්දා අපි හිමිසරේ තමයි ඉස්සරහට ගියේ. මොකද අපි යුකිටයර් වල දාලා තිබුණත් පරිස්සම වැදගත් හින්දා අපි ගොඩාක් හිමින් තමයි ගියේ. ඉතින් ඔයාලත් හිම බලන්න යනවනම් අනිවාර්යෙන්ම යුකිටයර් හරි චේන් හරි දාගෙන යන්න. මොකද පරිස්සම ඉතා වැදගත්. ඔන්න ඉතින් අපේ ගමනාන්තයට ආවා. ඉතින් ගිය පාරට වඩා මේ පාර නම් හිම වැටලා තියෙනවා අඩුයි. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමුකෝ මොකද වෙන්නේ කියලා.
මේක අනිවාර්යෙන් ඔයාලට කියන්න ඕන කියලා හිතුණා. මට වුණ අතපසුවීමක් ගැන. මොකද අනිවාර්යෙන්ම යොක්කි බලන්න යනවනම් ඒවට ගැලපෙන සපත්තු දාගෙන යන්න. මම ඒවට ගැලපෙන සපත්තු අරන් ගියත් මට දාගන්න අමතක වුණා. ඉතින් බොහොම අමාරුවෙන් තමා ගියේ. ගොඩක් ලිස්සන්න බැලුවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම යනවනම් ඒවට ගැලපෙන සපත්තු දාගෙන යන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් මිමි චන් එක්ක 21 දෙනෙක් මේ ට්‍රිප් එක ආවා. ඉතින් මං ඉස්සරහට අඳුරලා දෙන්නම්කෝ කවුද අපිත් එක්ක ආවා කවුද කියලා. ඔය ඉන්නේ ඉස්රිචා. මාත් එක්ක ලැන්වේජ් ස්කූල් කාලේ ඉඳන් හිටපු යාළුවෙක්. එතකොට අනිත් පැත්තෙන් ඉන්නේ ඉස්රිචාන්ගේ හස්බන්ඩ් සාරංගසන්. ඉතින් අනිත් අයවත් ඉස්සරහට මං අඳුරලා දෙන්නම්කෝ. ඉස්රි අද දවස් ගැන මොකද හිතන්නේ? ඔයාලට මොකද හිතන්නේ? සීතලයි. ඔයාලගේ පළවෙනි අත්දැකීම නේද මේ? පළවෙනි අත්දැකීම ඉන්න දරා ගන්න බැරි තරම් හරිම වේදනාවක් ඉන්න සීතල. නංගි ඔයා ගැන අද දවස ගැන මොකද කියන්නේ? ඔයාගේ පළවෙනි අත්දැකීම නේද? එහෙමනේ. සාරංගසන් අද දවස ගැන ඔයාට මොකද හිතෙන්නේ? සුසිරි එල ඉස්සුරි සමකද වාට අද හිතෙන්නේ? කියන්න අයිදුවෙන්න බා සුපිරි එහෙනම් එච්චර. ඔවුනේ අද දවසේම නිදාගත්තේ නෑනේ. එද්දි ගමු නේද බඩුනේ මතකද මෙතන නේද අපි හදුවේ අර බබෙක් හදලා ෆොටෝ ගියාවේ
ඉතින් ඔයාලට කියන්න බැරුණනේ අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්නේ ජපානයේ තියෙන පැරණිම ගම්මානයක් බලන්න. ඉතින් මේ තමයි ශිරකවකෝ. ශිරකවකෝ තියෙන්නේ ගිෆු ප්‍රාන්තයේ. ඉතින් මේ ගෙවල් වල හැඩය කියනවා නම් ගෂෝ සුකරි කියන විදිහට තමයි නිර්මාණය කර තියෙන්නේ. ඒකේ වහල හැඩය ගත්තොත් හරියට අත් දෙකක් එකතු කරලා ප්‍රාර්ථනා කරනවා වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ශිරකවකෝ වලට හිම පතනය ටිකක් බර වැඩි. ඒ වහලවල් හදලා තියෙන්නේ හිම ලේසියෙන් පහළට වැටෙන විදිහට. ඔයාලා ශිරකවකෝ යන්න හිතාගෙන ඉන්නවා නම් ජනවාරි මාසේ යන්න. මම හිතන්නේ ජනවාරි මාසේ තමයි ගොඩක්ම ශිරකවකෝ ලස්සන. ඔන්න තවත් ආසම තැනක් තියෙනවා. මම නම් ඉතින් අනිවාර්යයෙන්ම කොහේ හරි ගියොත් මේ වගේ මතක සටහනක් ගන්න අමතක කරන්නේ නැහැ. ඔයාලත් එහෙම නේද? ඉතින් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. මොකද වීඩියෝ එක දිග වැඩි වෙන නිසා අපි දෙවෙනි වීඩියෝ එකකින් නැවත හම්බ වෙනවා. මම නම් හිතන්නේ ඒක මීට වඩා රසවත් වීඩියෝ එකක් වෙයි. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.